11 භාගිත 11 වේලාව ඔබේ ඔරලෝසුවේ දිස්වන ආකාරය දැක විශේෂ දෙයක් දනී තිබේද? ලෝපුරා බොහෝ අය විශ්වාස කරන්නේ මෙම අංකයේ ගැඹුරු අධ්‍යාත්මික අර්ථයක් ඇති බවයි. විශ්වයෙන් ලැබෙන පණිවිඩයක් අපට මඟ පෙන්වනු ලබන බවත්, අපට සහාය වන බවත්, දිව්‍ය ශක්තියෙන් වට වී ඇති බවත් අපට මතක් කර දී. 11 භාගයට 11 දැකීම අහම්බයක් නොවේ. ඒ ඔබේ දැනුවත් භාවය අවදි කිරීමට සහ විශ්වය ඔබට පක්ෂව ක්‍රියා කරන බව විශ්වාස කිරීමට කරන ඇමතුමකි. ඔබ 11 භාගයට 11ක් දකින විට එය බොහෝ විට විශ්වයෙන් ලැබෙන අවදි කිරීමේ ඇමතුමක් ලෙස විස්තර කෙරේ. ඒ ඔබේ සිතුවිල්ල බලවත් බවත්, ඔබ අවධානය යොමු කරන දේ තුලින් ඔබේ යථාර්ථය නිර්මාණය කරන බවත් සංඥාවකි. විශ්වයේ සුභාරංචියෙන් පිරී ඇත. ඒ ඔබේ ඉහළම යහපත කරා ඔබ මෙහෙයවීමට නිරන්තරයෙන් සංඥාය වනවා. 11 භාගයට 11 යනු ධනාත්මක ශක්තිය ඔබේ මාර්ගයට ගලා යන බව ඔබට මතක් කර දෙන එම සංඥාවලින් එකයි. ආධ්‍යාත්මික වශයෙන් අංක 1 නව ආරම්භයන්, පෙළගැස්ම සහ නිර්මාණය නිරූපණය කරයි. ඒ 4 වතාවක් දිස්වන විට එය ප්‍රකාශනයේ ශක්තිය සහ දිව්‍යමය සම්බන්ධතාවය වැඩි කරයි. විශ්වයේ පවසන ආකාරයට පෙනේ අවධානය යොමු කරන්න. ඔබ නිවැරදි මාර්ගයේ ඔබේ ඇදහිල්ල ශක්තිමත්ව තබා ගන්න. මෙම සංඛ්‍යානුපිළිවෙල ඔබව ධනාත්මකව සිටීමට, ඔබේ ජීවිතයේ කාලමය විශ්වාස කිරීමට සහ උහොස සෑලස්මකට අනුව සියල්ල පරිපූර්ණ ලෙස දිගහැරෙන බව විශ්වාස කිරීමට ඔබව දිරිගනවයි. ඔබ 11 භාගයට 11 දකින විට මොහොතක් විරාමයක් ගන්න. ගැඹුරින් හුස්ම ගන්න. ඒ මොහොතේ ඔබට හැඟුවොත් කෙලේ දේ ගැන සිතන්න. විශ්වය ඔබේ සිතුවිල්ල තහවුරු කරනවා විය හැකි. නැත්නම් වඩා හොඩදීකට ඔබව යොමු කරනවා විය හැකි. පැහැදිලි අභිප්‍රායක් සට කිරීමට හෝ සරල සැහැතිකක් පැවසීමට අවස්ථාවක් ලෙස භාවිතා කරන්න. මම දිව්‍ය ශක්තිය සමග පෙළ ගැසී සිටිනවා. මම ආශිර්වාද සහ ප්‍රාතිහාර්යයන් සඳහා විවෘතයි. සුභාරංචිය තමයි 11 භාගයට 11 අපට කෘතඥතාවයේ සහ බලාපොරොත්තුවේ බලය මතක් කර දී. විශ්වය අපට විරුද්ධ නැහැ. ඒ අප සමග ක්‍රියා කරනවා. නිරන්තරයෙන් අපගේ ජීවිතවලට අවස්ථා, පාඩම් සහ ආදරය ගෙන එනවා. සෑම අභියෝගයකටම සංවී ආශිර්වාදයක් තියෙනවා. සෑම ප්‍රමාදයකටම දිව්‍ය අරමුණක් තියෙනවා. අපි මේව සලකුණු දෙකීමට සහ දිව්‍ය කාලමය කරේ විශ්වාස තබන්න පටන් ගත්ත විට ජීවිතයේ පහසුවෙන් සහ ජයින් ගලා යන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟ පාරට ඔබ ඔබේ දුරකථනයෙන්, ඔරලෝසුවෙන් නැතිනම් රිසිප්ටුවෙන් හරි 11 භාගයට 11 අල්ල ගන්න විට සිනහසිලා එයා විශ්වයෙන් ලැබෙන ආදරණීය පණිවිඩයක් ලෙස ගන්න. ඔබ මාග පෙන්වනවා ලබනවා ඒක දැනගන්න. ඔබේ සිහින සමක් තරම් දුර නැහැ. ඒවා දැනටමත් නොපෙනෙන ක්ෂේත්‍රීය නිර්මාණය වෙමින් තියෙන්නේ. නීම මොහොත දිස්වන්න තුරු. මතක තබා ගන්න, විශ්වයේ සුභාරංචියෙන් පිරී ඇත. ඔබට සවන් දීමට, විශ්වාස කිරීමට සහ විවෘත වීමට තියෙන්නේ. ඔබේ හදවත ලහසින් තබා ගන්න, ඔබේ සිතුවිල්ල ධනාත්මකව තබා ගන්න, සහ ඔබේ ඇදහිල්ල ශක්තිමත්ව තබා ගන්න. සංඥා ඔබ වටහා ඇත. සහ 11 භාගයට 11 යන ආශ්චර්ය සිදුවන්නේ කින භවෙත ඇතන ලස්සනම මතක් කිරීම වලින් එකයි.